බෙහෙවින්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අපි ආහාරයට ගන්න තෙල් වර්ග. එම නිසා අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි අපේ ආහාරයට එකතු කරන පොල් තෙල් සම්බන්ධව. අපේ දෛනික තෙල් අවශ්‍යතාවය අපිට ලැබෙන්නේ තෙල් විදිහටම ආහාරයට ගැනීමෙන් පමණයි කියලා. අපි හැමෝම ආසයි නිරෝගීව ඉන්න. නමුත් අපිට නිරෝගීව ඉන්න අපි අපේ පුරුදු වෙනස් කරගන්න ඕන. ඒ පුරුදු වලට ගොඩක්ම අපි සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අපේ ආහාර රටාව. අපි ආහාර රටාව ගැන සැලකිලිමත් වෙද්දී මේ දිනවල අපි බෙහෙවින්ම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අපි ආහාරයට ගන්න තෙල් වර්ග සම්බන්ධ. අපි අද කතා කරන්නේ ඒ පිළිබඳව. එදා ඉඳන්ම අපේ ආහාරවල එක අංගයක් තමයි පොල් තෙල්. එතකොට අපි පොල් තෙල් පරිභෝජනය එන්න වැඩි වෙලා තියෙනවා. මොකද අපි භාවිතා කරන ආහාර රටාවන් වල වෙනස් වීම නිසා. විශේෂයෙන්ම කියන්න ඕන අපි පොල් තෙල් ඇතුළු අනිකුත් තෙල් වර්ග වලින් පිසින ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කරන්න හුරු වෙලා තියෙනවා මේ අපේ ජීවත් වෙන ක්‍රමයක් එක්ක. ඒ කියන්නේ අපි දැන් ෆාස්ට් ෆුඩ් වගේ දේවල් වලට හුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙටි කෑම. උදාහරණයක් විදිහට අපි පාරේ යනකොට වාහනේ යනකොට වාහනේ නවත්තලා වඩේ ගන්න. ෂෝටිස් වර්ග ගන්න. ඊට අමතරව කොහේ හරි තැනක නවත්තලා ෂෝටිස් මොන හරි කාලා තේ එකක් බොන්න. එතකොට අපි පරිභෝජනය කරන තෙල් ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. එම නිසා අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි අපේ ආහාරයට එකතු කරන පොල් තෙල් සම්බන්ධව සහ වෙනත් ඔයිල් වර්ග සම්බන්ධව. අපි අද කතා කරන්නේ ඒ පිළිබඳව. එතකොට අපේ පොල් තෙල් ගත්තොත් අපේ පොල් තෙල් වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි වර්ජින් කොකොනට්. ඊට පස්සේ කොප්පර් ඔයිල්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කහ පොල් තෙල් වශයෙන් සඳහන් කරන්නේ කොප්පර් ඔයිල්. ඊට අමතරව අපිට තියෙනවා RBD කොකොනට් ඔයිල්. ඒ කියන්නේ පොල් තෙල් විශේෂ පිරිපහදු ක්‍රමයක් යටතේ නිෂ්පාදනය කරන පොල් තෙල් වලට කියනවා අපි RBD කොකොනට් ඔයිල්. refined bleach and deodorize. එතනදී සිදුවන ප්‍රොසෙස් එක විශේෂ ක්‍රියාවලිය. එතනදී පොල් තෙල් වල යම් වෙනස් වීම් සිදු වෙනවා. අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ඊළඟට අපි සාමාන්‍ය පොල් තෙල් ගත්තාම ඒකේ කොම්පොසිෂන් එක පිළිබඳව ඒ කියන්නේ සංයුතිය පිළිබඳව යම් කිසි හෝ අවබෝධයක් ලබාගෙන තිබීම වැදගත් කියලා මම හිතනවා. පොල් තෙල් වල සම්තෘප්ත සහ අසන්තෘප්ත මේදම්ල කියන දෙකම අඩංගු වෙනවා. නමුත් වැඩි වශයෙන් අඩංගු වෙන්නේ ඒ කියන්නේ වැඩිම ප්‍රමාණයක් තියෙන 90%කටත් වැඩිය තියෙන සම්තෘප්ත මේදම්. නමුත් අපේ ජීවිතේ අපේ බොඩි එකට අපේ ශරීරයට සම්තෘප්ත සහ අසන්තෘප්ත කියන මේ දෙකේම වැදගත්කමක් තියෙනවා. නමුත් අපි වැඩි වශයෙන්ම උත්සාහ කරන්න ඕන එතනින් ලබා ගන්න ඕන සම්තෘප්ත මේදම්ලේ තියෙන තෙල් වර්ග. මොකද අපිට සමහර දේවල් බැලන්ස් කරන්න අමාරුයි. එම නිසා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙලා කොහොමද මේ ආහාර රටාව පොල් තෙල් පරිභෝජනය තෙල් පරිභෝජනය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන එක ගැන අපි පියවරෙන් පියවර කතා කරමු. ඕනම දෙයක් ඕනම ආහාරයක් අපි ලබා ගන්නකොට ඕනම දෙයක ලිමිට් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ පාලනයක් තියෙන්න ඕන. එහෙම නැතුව අපි හොඳයි කියලා හැමදේම කන්න ගත්තොත් බොන්න ගත්තොත් ඒකත් ජීවිතේට හොඳ දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට පොල් තෙල් ගත්තොත් එහෙම පොල් තෙල් පරිභෝජනය වුණත් අපි හොඳයි කියලා ඒක එක දිගට ඕනවට වැඩිය භාවිතා කළොත් ඒක හොඳ නොවෙන්න පුළුවන්. එම නිසා අපි හැම දෙයක්ම පාලනයක් ඇතුව කරගෙන යන්න ඕන. උදාහරණයක් විදිහට අපි පොල් තෙල් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගත්තොත් ඒ එක්සස් ප්‍රමාණය වැඩි ප්‍රමාණය සමහර වෙලාවට ඉන් කොටසක් කොලෙස්ටරෝල් විදිහට කන්වර්ට් වෙලා අපේ බොඩි එකේ තැන්පත් වෙන්න පුළුවන්.
ඒ හින්දා අපි හැමදේම පාලනයක් ඇතුව කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අපි බලමු මාකට් එකේ තියෙන පොල් තෙල් වර්ග මොනවද කියලා. මාකට් එකේ අපිට හඳුනා ගන්න පුළුවන් virgin coconut oil, white coconut oil, RBD coconut. මේ වර්ග තුන තමයි අපිට සුලභව දකින්න හම්බෙන්නේ. මේ අතරින් ඇත්තටම ගුණාත්මක භාවයෙන් වැඩිම තෙල් වර්ගය තමයි virgin coconut oil. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ මේ තෙල් අනිත් තෙල් වර්ගත් එක්ක සංසන්දනය කිරීමේදී මිල ඉතාමත් ඉහළයි. නමුත් ගුණාත්මක භාවයෙන් අතිනුත් ඒ වගේම ඉහළයි. එම නිසා අපි සැලකිලිමත් වෙන්න ඕන අපේ ආහාර රටාවට ඒ අවශ්‍ය දේ සඳහා අවශ්‍ය තෙල් වර්ග යොදා ගන්න. ඒ කියන්නේ අපි ගැඹුරු තෙලේ බදිනකොට පාවිච්චි කරන්න ඕන මොන තෙල්ද? ඊට අමතරව අපි සාමාන්‍ය විදිහට ආහාරයක් පිස ගන්නකොට පාවිච්චි කරන්න ඕන මොනවද? ඒ කියන්නේ ඔම්ලට් එකක් හදාගද්දි ඒ වගේ වැඩවලට අපි පාවිච්චි කරන්න ඕන තෙල් වර්ගය මොනවද? අපි ඒ පිළිබඳව සැලකිලිමත් වුණොත් අපේ තෙල් සඳහා යන වියදම පාලනය කරගත හැකි සේම අපේ ජීවිතයට අපේ බොඩි ශරීරයට සෞඛ්‍යවත් පැවැත්මක් ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි සුදු පොල් තෙල් ඇත්තටම කෑමට හොඳයිද කියන්නේ. නමුත් සුදු පොල් තෙල් කියන එකත් මාකට් එකේ වර්ග දෙකක් දකින්න පුළුවන්. එකක් තමා කර්නල් කොකොනට් ඔයිල්. ඒකත් ඒ කියන්නේ ඒක ප්‍රොසෙස් එක බොහෝ දුරට වර්ජින් කොකොනට් ඔයිල් නිෂ්පාදනය කරන ක්‍රමයට සමානයි. එම නිසා ඒ කියන්නේ ලොකු ටෙම්පරේචර් එකකට ලොකු උෂ්ණත්වයකට රත් වෙන්නේ නැහැ මේ ප්‍රොසෙස් එකේදී. එම නිසා ඒකේ වර්ණය කහපාට වීම සහ වර්ජින් කොකොනට් ඔයිල් අතර වර්ණයකට එනවා. ඒ කියන්නේ බොහෝ දුරට වර්ජින් කොකොනට් ඔයිල් කලර් එකට සමාන කලර් එකකට ගන්න පුළුවන්. නමුත් සුදු පොල් තෙල් කියලා සමහර ගොඩක් දෙනා මාකට් එකේ විකුණන්නේ ගොඩක් නිෂ්පාදකයින් විකුණන්නේ RBD කොකොනට්. ඒ කියන්නේ වර්ණය රසායනිකව සහ වෙනත් ක්‍රමවලින් ඉවත් කරපු තෙල් තමයි සුදු පොල් තෙල් විදිහට විකුණන්නේ. අපිට එය හඳුනා ගන්න පුළුවන්ද? ඔව්. අපිට එය හඳුනා ගැනීමට පහසුම විදිහ තමයි සුදු පොල් තෙල් RBD නම් අපිට ඒකේ වර්ණයෙන් හඳුනා ගන්න බැරි වුණාට ඒකේ සුවඳින් හඳුනා ගන්න පුළුවන්. මොකද RBD කොකොනට් ඔයිල් එකක වර්ණයක් තිබුණ අඩු වුණාට ඒකේ ඒ වගේම සුවඳක් නැහැ. ඒක ඔඩර්ලස්. ඒ කියන්නේ දුර්ගන්ධය අයින් කරලා තියෙන්නේ. නමුත් අනිත් සුදු පොල් තෙල් ඒ කියන්නේ වෝල් කර්නල් කොකොනට් ඔයිල් කියන එක ඒකේ හොඳ නැවුම් පොල් තෙල් සුවඳක් දකින්න ලැබෙනවා. එම නිසා අපිට එම ක්‍රමයෙන් ඒ සුදු පොල් තෙල් එක RBD කොකොනට් ඔයිල් එකෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු අපේ දෛනික තෙල් අවශ්‍යතාවය. ඒ කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය දෛනික තෙල් අවශ්‍යතාවය. බොහෝ දෙනෙක් හිතනවා අපේ දෛනික තෙල් අවශ්‍යතාවය අපිට ලැබෙන්නේ තෙල් විදිහටම ආහාරයට ගැනීමෙන් පමණයි කියලා. ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් බොහෝ විට ආහාර පිසින්න පොල් පාවිච්චි කරනවා විවිධ ක්‍රමවල. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි පොල් සම්බෝල හදනවා. ඊට පස්සේ කොළ මැල්ලුමක් හැදුවත්, කොළ සම්බෝලයක් හැදුවත්, පලා වර්ග මැල්ලුමක් හැදුවත්, සම්බෝලයක් හැදුවත් අපි ඒකට පොල් එකතු කරනවා. ඊට අමතරව කරීස් හදනකොට, ඒ කියන්නේ ව්‍යංජන හදනකොට අපි පොල් කිරි මිශ්‍ර කරනවා. හැබැයි මේ කිසිම කෙනෙක් ඒ පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන්නේ නමුත් ඒ හැම ක්‍රමයකින්ම අපේ ශරීරයට පොල් තෙල් කියන එක එකතු වෙනවා. එය අඩු හෝ වැඩි ප්‍රමාණවලින් අපේ ශරීරයට එකතු වෙනවා. එතකොට ඔබට පැහැදිලි අපේ දෛනික පොල් තෙල් අවශ්‍යතාවය පොල් තෙල් විදිහටම නෙමෙයි පොල් කිරි, පොල් සම්බෝල, කොළ මැල්ලුම් වලට මිශ්‍ර කරන පොල් ඒ වගේ ගොඩක් ක්‍රමවලින් අපිට ලැබෙනවා. එම නිසා අපි විශේෂයෙන් අවධානය යොමු කරගන්න ඕන අපේ ආහාර රටාව තුළ මේක පාලනය කරගන්නේ කොහොමද කියලා. ඊළඟට අපේ ගෘහණියෝ කරන ගොඩක් ගෘහණියෝ කරන දෙයක් තමයි පොල් කිරි මිරිකද්දී
බ්ලෙන්ඩර් එක පාවිච්චි කරනවා. ඒකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක් දෙකක් තියෙනවා. හොඳ පැත්ත තමයි අපිට වැඩි ප්‍රමාණයක් පොල් කිරි ලබා ගන්න පුළුවන් එම ක්‍රමයෙන් පොල් වලින්. අනිත් පැත්ත තමා එම ක්‍රමයෙන් ලබා ගන්නකොට ඒ පොල් කිරි වලට මිශ්‍ර වෙන පොල් තෙල් ප්‍රමාණය වැඩි. එතකොට අපි දෛනික තෙල් අවශ්‍යතාවයෙන් කොටසක් අපිට පොල් කිරි වලින් ලැබෙනවා. සාමාන්‍යයෙන් අතින් මිරිකන පොල්වල තියෙන තෙල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බ්ලෙන්ඩර් කරලා ගද්දින් මිශ්‍ර වෙනවා. අනිත් දේ තමා තව හොඳ පැත්තක් තමා පොල්වල තියෙන තන්තු ප්‍රමාණය ෆයිබර්. පොල්වල තියෙන තන්තු ප්‍රමාණය අපිට වැඩි වශයෙන් ලබා ගන්න පුළුවන් මෙම බ්ලෙන්ඩර් කිරීමේ ක්‍රමය මගින්. එම නිසා හැම දෙයකම හොඳ පැත්ත වගේම නරක පැත්ත කියලා දෙකක් තියෙනවා. එතකොට අපි පොල් සම්බෝලය ගැන කතා කරොත් අපි බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි හෝටල් එකට ගිහිල්ලා කෑම ටිකක් කන්න ගියපුවාම පොල් සම්බෝල ටිකක් එක්ක බත් ටිකක් කන්න ගියපුවාම ඒ සම්බෝලේ ඒගොල්ලෝ හදලා තියෙන්නේ පොල් කිරි මිරිකලා අයින් කරපු පොල් වලින් කියලා. නමුත් ඒකෙත් හොඳ දෙයක් තියෙනවා. මොකද දන්නවද? ඒ පොල්වල පොල් කිරි මිරිකපුවාම ඒකේ තියෙන ෆැට් ප්‍රමාණය ගොඩාක් දුරට අයින් වෙලා තියෙනවා. එතකොට ඒ ඉතුරු පොල් කුඩු වල අනිකුත් නියුට්‍රිෂන් වර්ග ඒ කියන්නේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. වැඩි වශයෙන් තන්තු අඩංගු වෙනවා. කියන්නේ ෆයිබර් අඩංගු. දැනට ලෝකේ හොයාගෙන තියෙන හොඳම ෆුඩ් ෆයිබර් එකක් තමයි කොකනට් ෆුඩ් ෆයිබර් කියන්නේ. එතකොට අපි පොල් කිරි මිරිකපු පොල් වලින් හදපු පොල් සම්බෝල ආහාරයට ගන්නකොට අපිට අවම වශයෙන් තෙල් ශරීරයට ලැබෙනවා වගේම වැඩි වශයෙන් තන්තු ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබෙනවා. ඒක ඊටාම හොඳ දෙයක්. ගොඩක් දෙනෙක් ඒ විදිහට පොල් සම්බෝල හදලා කන්න කැමති නෑ තමයි. නමුත් ගෙදරදී අපි පොල් සම්බෝල හදනකොට අපිට පුළුවන් නම් පොල් කිරි මිරිකලා අයින් කරපු පොල් ටිකක් සමග හොඳ කිරි මිරිකපු නැති පොල් ටිකක් දෙක සමානව අරගෙන පොල් සම්බෝලයක් හදලා ගන්න. ඒක අපි සාමාන්‍ය විදිහට ගන්න පොල් වලින්ම හදලා ගන්න පොල් සම්බෝලයට වඩා ඇත්තටම ගුණාත්මක බවින් වැඩි වෙන්න පුළුවන්.